අයිබෝවන් SL Vibe in Canada YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දන්නවා මගේ නම චනිත්. මම ඉන්නේ කැනඩාවේ සස්කච්චුවන් කියන පළාතේ රෙජයිනා කියන සිටි එකේ. මම ළඟදි දාපු පහුගිය වීඩියෝස් ටික ඔයාලා දැක්කනම් ඔයාලට දැන් කැනඩා ඉමිග්‍රේෂන් ගැන හොඳ අයිඩියා එකක් ඇති කියලා මම විශ්වාස කරනවා. කවුරු හරි ඒ වීඩියෝස් ටික බලපු නැති කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ ටික බලන්න. එතන තියෙනවා ඔයාලා ඇයි කැටගරි බේස්ඩ් එක්ස්ප්‍රස් එන්ට්‍රි එක ගැන දැනගන්න ඕනේ සහ ඇයි එතන අපිට ගොඩක් ඔපචුනිටි එක තියෙන්නේ. ඊට අමතරව මොන වගේ ඉනිටේෂන්ස්ද දැන් ඉෂුව කරලා තියෙන්නේ, ඉස්සරහට මොන වගේ ඉනිටේෂන්ස්ද ඉෂුව කරන්න ඉන්නේ, ඒවයි ගොඩක් ඩීටේල්ස් මම එකෙන් කතා කරා. ඊට අමතරව කෙයා ගිවර් කෙනෙක් විදිහට කැනඩාවට එන්න කැමති කවුරු හරි ඉන්නා නම් කෙයා ගිවර් පයිලට් එක ගැන අවශ්‍ය ඔක්කොම තොරතුරු මම ඔයාලත් එක්ක ෂෙයා කරලා තියෙනවා මේ වීඩියෝ සරහා. ඊළඟට ස්ටුඩන්ට් වීසා හරහා කවුරු හරි කැනඩාවට එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් මොනවාද විශේෂයෙන් දැනගන්න ඕනේ, මොනවාද වෙච්ච චේන්ජස් කියන එකත් මම කතා කරලා තියෙනවා. ඊට අමතරව මම කතා කරා දැන් සමාජයේ ගොඩක් කතා වෙන දෙයක් කැනඩාව දාලා මිනිස්සු යනවා කියන එක. ඉතින් ඒකට හේතු සහ ඒ සම්බන්ධව මොනවද දැනගන්න ඕනේ කියන එකත් මම මේ වීඩියෝ එක කරා කතා කරා. ඉතින් ඒ පහුගිය වීඩියෝ බැලුවේ නැත්නම් මම ආයෙත් ඔයාලට ආරාධනා කරනවා ගිහිල්ලා මේ වීඩියෝස් ටික බලන්න. එතකොට ඔයාලට හොඳ අයිඩියා එකක්, හොඳ අප්ඩේට් එකක් ලැබෙයි කැනඩාවේ ඉමිග්‍රේෂන් සම්බන්ධව. ඉතින් අද මම කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. මම ඔයාලෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකම්ම බලන්න. මොකද මේකේ ගොඩක් ඉම්පෝර්ටන්ට් දෙයක් ගැන තමයි කතා වෙන්නේ. ඉතින් ඔයාලට ලොකු අත්දැකීමක් වෙයි කියලා හිතනවා මේ කැනඩාවට එන ජර්නි එකේදී මේ වීඩියෝ එක. හරි, ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වීඩියෝ එක ගොඩක් ඉම්පෝර්ටන්ට් වීඩියෝ එකක්. මේක අනිවාර්යයෙන්ම මුලින් ඉඳන් අග වෙනකම්ම බලන්න, මැදින් අයින් කරන්න එපා. මැදින් නතර කරන්න එපා. දිගටම බලන්න. මොකද ගොඩක් ඉම්පෝර්ටන්ට් දෙයක් තමයි මේකේ කතා කරන්නේ. මම මෙච්චර කාලයකට මගේ වීඩියෝස් මං හිතන්නේ දැන් 46ක් වගේ කරලා ඇති. මෙච්චර කාලයකට මම කිසිම දෙයකට ඔයාලට කිව්වේ නෑ ඒජන්ට් කෙනෙක් ගාවට යන්න කියලා. ඒ කියන්නේ මම එදා ඉඳන් කිව්වේ ඔයාලා PR දානවා නම් අනිවාර්යෙන් ඔයාලට තමන් ගැන දන්නේ තමන් ඔයාලට ඒක කරගන්න පුළුවන්. පොඩ්ඩක් රිසර්ච් කරලා ඒ ගැන ඩොකියුමන්ට්ස් ටික හරියට රෙඩි කරලා ඒ ටික දාන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ PR දානකොට ඒක තමන්ට කරගන්න පුළුවන්. හැබැයි මම පහුගිය වීඩියෝ වලත් කිව්වා ස්ටුඩන්ට් පාත් එක පොඩ්ඩක් වෙනස්. ස්ටුඩන්ට් පාත් එක කිව්වහම ඒ ස්ටුඩන්ට් පාත් එකේ ගියේ කෙනෙක්. ඒ කියන්නේ ඒ අදාළ යුනිවර්සිටි එකක් තෝරගන්න විදිහ, තමන්ට ගැලපෙන ප්‍රෝග්‍රෑම් එකක් තෝරගන්න විදිහ. ඉතින් අන්න ඒ වගේ දේවල් වලට සපෝට් එකක් ගන්න එක ගොඩක් හොඳයි ඒජන්ට් කෙනෙක්ගෙන්. ඊට අමතරව තියෙන ප්‍රධානම වාසිය තමයි PR එක ඔයා ඒජන්ට් කෙනෙක් through ගියොත් ලොකු මුදලක් ඒ ඒජන්ට්ටත් පේ කරන්න වෙනවා සහ එතනින් ඔයාට කන්ෆර්මේෂන් එකක් හම්බෙන්නේ ඔයාට PR එකක් හම්බෙයි කියලා. හැබැයි ස්ටුඩන්ට් වීසා හරහා ගියොත් ඔයාට පේ කරන්න තියෙන ප්‍රමාණය, ඔයාගෙන් වියදම් වෙන ප්‍රමාණය ගොඩක්ම පොඩි ප්‍රමාණයක් තමයි ඔයාගෙන් වියදම් වෙන්නේ. අර වීසා වලට අනම්මනම් වලට ඒ ඇරෙන්න ලොකු මුදලක් කාටවත් ගෙවන්න ඕනේ නැහැ. ඉතින් අන්න ඒ ලොකුම වාසිය ඔයාලට තියෙනවා ඒජන්ට් කෙනෙක් කරා ස්ටුඩන්ට් වීසා එක ප්‍රොසෙස් කරගන්නකොට. ඉතින් ඔයාලට එන ඊළඟ ප්‍රශ්නේ තමයි කොහොමද අපි හොඳ ඒජන්ට් කෙනෙක් සිලෙක්ට් කරගන්නේ කියලා. මගෙන් මම කරපු හැම වීඩියෝ එකක් ගාවම හැමෝම අහලා තියෙනවා කොහොමද ඔයා දන්නවද ඒජන්ට් කෙනෙක් ඔයාට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒජන්ට් කෙනෙක් ඉන්නවද කියන්න කියලා. හැබැයි මම මේ හැමෝටම කිව්වේ මට එහෙම රෙකමන්ඩ් කරන්න බෑ මොකද මම දන්නේ නැතුව කියලා. හැබැයි මම මේ ඒජන්ට් ගැන දැනගත්තා දැන්ට අවුරුද්දක වගේ ඉඳන් මම එයාලව ෆලෝ කරා. ඒක ෆලෝ කරලා එයාලා කරපු සර්විස් එක මම දැක්කා. මගේ යාළුවෝ ගොඩක් මේ හරහා විවිධ රටවල් වලට ගියා. ඉතින් ඒ හේතුව හින්දා මං හිතුවා මේ ඒජන්ට් මට රෙකමන්ඩ් කරන්න හැකියාව තියනවා කියලා. ඉතින් අන්න ඒක තමයි මම අද කරන්න යන්නේ. මම මේ ඒජන්ට් ඔයාලට හඳුන්වලා දෙනවා. එයා මොනවාද ඔයාලා වෙනුවෙන් කරන විශේෂ දේවල් කියන එක මම ඔයාලට හඳුන්වලා දෙනවා. සහ ඊට අමතරව මගේ පැත්තෙන් මොනවාද ඒ සම්බන්ධව කරන්න පුළුවන් දේ කියන එක මම ඔයාලට හඳුන්වලා දෙන්න තමයි මේ වීඩියෝ එක අද කරන්න හිතුවේ. ඉතින් ඒ ඒජන්ට් තමයි Prosper Global Education කියන ඒජන්ට්.
ලංකාවේ ඔෆිස් එකකුත් තියෙනවා කොළඹ 7 වල. ඉතින් ඔයාලට එයාලට කතා කරන්න පුළුවන්. එයාලව ගිහිල්ලා හම්බෙන්න පුළුවන්. ඉතින් එයාලා කැනඩාව විතරක් නෙමෙයි ඔස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, UK, යුරෝප් වගේ රටවල් ගොඩකට ඔයාලට සපෝට් කරනවා. සහ එයාලට ගොඩක් හොඳ ටයිස් තියෙනවා මේ හැම රටකම යුනිවර්සිටිස් එක්ක. ඉතින් ඒකෙන් ඔයාලට ලොකු සපෝට් එකක් ගන්න පුළුවන්. එයාලගේ සර්විසස් ගැන කතා කරොත් එයාලත් ඔයාලට මුල සිට අග වෙනකන් කවුන්සලින් ඇන්ඩ් ගයිඩන්ස් එක ලබා දෙනවා. කොහොමද ස්ටඩි වීසා එකක මුල ඉඳන් කියන්නේ ඇප්ලිකේෂන් එක පටන් ගන්න තැනේ ඉඳන් අවසානයේ දක්වා ඔයාලත් එක්ක එයාලා ඉන්නවා. ඊට අමතරව ඇප්ලිකේෂන් සපෝට් එක කියන්නේ ෆිල් කරන්න ඩොකියුමන්ට්ස් මොනවාද රෙඩි කරගන්න ඕනේ ඒ හැම එකක්ම ගයිඩන්ස් එක එයාලා ඔයාලට ලබා දෙනවා. ඊට අමතරව වීසා ඇප්ලිකේෂන් එකක් දාන්නේ කොහොමද, වීසා ඉන්ටර්විව් එකකට කොහොමද ඔයාලා ගිහිල්ලා ෆේස් කරන්නේ, මොනවාද අහන ප්‍රශ්න, මොන වගේ දේවල්ද ඔයාලා කියන්න ඕනේ, ඒ හැම දෙයක්ම. ඊට අමතරව SOP එකක් ලියන්න. ඔයාලා දන්නවා ස්ටුඩන්ට් වීසා ඔයාලා ඇප්ලයි කරනවා නම් SOP එකක් ලියන්න ඕනේ, ස්ටේට්මන්ට් ඔෆ් පර්පස්. ඒ කියන්නේ නැවතත් අපි ලංකාවට එනවා කියන එක තමයි එකෙන් ප්‍රධාන වශයෙන් කියවෙන්න ඕනේ. ඉතින් ඒ හැම දෙයකටම මෙයාලා සපෝට් කරනවා. ඊට අමතරව දැන් යුනිවර්සිටිස් ගත්තොත් ලෝකෙ ගොඩක් යුනිවර්සිටිස් තියෙනවා ස්කෝලර්ෂිප්ස් ලබා දෙන. ඉතින් ඔයාලා කලින් ඉගෙනගෙන තියෙන දේවල් සමග ඔයාලට ස්කෝලර්ෂිප් එකක් ගන්න chance එකක් තියෙනවා නම් අනිවාර්යෙන් එයාලා ඒක ඔයාලගේ ප්‍රොෆයිල් එකත් ඔයාලගේ ප්‍රොෆයිල් එක ගැන අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගද්දි ඔයාලට ස්කෝලර්ෂිප් එකක් ගන්න chance එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒකට කටයුතු කරලා ස්කෝලර්ෂිප්ස් ලබා දෙන්න එයාලා කටයුතු කරනවා. මොකද මගේ යාළුවෝ ගොඩක් හිටියා මෙයාලා through ස්කෝලර්ෂිප්ස් ගත්ත. ඒ කියන්නේ එතකොට අර ගෙවන්න තියෙන ගාණ කියන්නේ cost fee එක අඩු වෙනවා. ඊට අමතරව විශේෂ දෙයක් තමයි ස්ටුඩන්ට් විදියට යද්දි ෆයිනෑන්ෂල් ප්ලෑනින් කියන එක. ඒ කියන්නේ ඔයාලා කීයක් ෂෝ මනි විදියට පෙන්වන්නද, කීයක් cost fee එකට මුලින් ගෙවන්න ඕනේද, කොහොමද ඒව accounts වල තියාගෙන කාගේ නමින්ද තියෙන්න ඕනේ, කොහොමද පෙන්වන්න ඕනේ, ඒ හැම දෙයක් ගැනම හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ඔයාලට ලබා දෙනවා. ඉතින් ඔය ටික ගොඩක් ඒජන්ට්ස්ලා මම දන්නවා කරනවා ඇති. මෙයාලා ගොඩක් හොඳට කරනවා. මීට අමතරව මෙයාලගේ කැපී පෙනෙන දේම තමයි මෙයාලා 5 year career guidance එකක් ලබා දෙනවා. ඒ කියන්නේ ඔයාලා අවුරුදු 2ක ප්‍රෝග්‍රෑම් එකකට යනවා නම් ඉතුරු අවුරුදු 3 ඔයාලගේ career එකේ ඉස්සරහට කොහොමද ඔයාලා මොන වගේ පාත්ද යන්න ඕනේ, මොන වගේ දේවල්ද කරන්න ඕනේ, ජොබ් එකක් හොයා ගැනීම සම්බන්ධයෙන් වේවා, ඔයාලගේ ඊළඟ ජීවිතේ ඊළඟ PR එක දක්වා යන ගමනේ මොන වගේ career path එකකද යන්න ඕනේ කියන එක මෙයාලා ගයිඩන්ස් එකක් ලබා දෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ස්ටුඩන්ට් වීසා කරන ඒජන්ට් කෙනෙක් ගත්තොත් එයාලා ස්ටුඩන්ට් වීසා එක ග්‍රාන්ට් කරලා දුන්නා, එතනින් ඉවරයි. ඔයාලව ඩීප් සී එකට අතහැරියා, එතනින් ආයේ ඔයාලත් සමග සම්බන්ධකම් තියාගන්න ගොඩක් අඩුයි. හැබැයි මෙයාලා එහෙම නෙමෙයි. මෙයාලා ඔයාලත් එක්ක අවුරුදු 2 අවසානයේත් ඉන්නවා කොහොමද ඉස්සරහට ඔයාගේ career plan එක, career growth එක ප්ලෑන් කරගන්න කියන එකට මෙයාලා සපෝට් කරනවා. මෙයාලගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක කොහොමද කරගන්නේ කියන එක. ඉතින් ඔයාලා කැනඩාවට එනවා නම් මටත් එතනදී මගේ ඉන්පුට් එකත් ඔයාලට දෙන්න පුළුවන්. කොහොමද ඔයාලගේ පාත්වේස් හදාගන්නේ කියන එක ගයිඩන්ස් එකක් විදියට මට දෙන්න පුළුවන් ඒ සපෝට් එක. ඉතින් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා Google ෆෝම් ලින්ක් එකක් සහ AP Prosper Global Education එකේ ලින්ක් එක. අර Google ෆෝම් එකේ ඔයාලගේ ඩීටේල්ස් අනිවාර්යෙන් දාන්න. ඔයාලා කැනඩාවට විතරක් නෙමෙයි වෙන රටකට හරි යන්න ආස නම් ඔයාලට මේකෙන් ෆිල් කරන්න පුළුවන්. මේකේ ෆිල් කරාට පස්සේ එයාලා ඒ ෆිල් කරපු ඩීටේල්ස් එක්ක ඔයාලට කතා කරයි. ඔයාලා කන්ටැක්ට් නම්බර් එකක් අනිවාර්යෙන් එතන දාන්න තියෙයි. ඒ කන්ටැක්ට් නම්බර් එකට කතා කරලා ඔයාලත් එක්ක කනෙක්ට් වෙලා ඉස්සරහ ගැන කතා කරයි. එතකොට කවුරු හරි දැන් එයාලා මුලින් කරන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එක අරගෙන ඔයාගේ ඇප්ලිකේෂන් එක අරගෙන පොඩ්ඩක් වෙට් කරලා බලනවා ඔයාට කොහොමද තියෙන පොසිබිලිටි එක, කොහොමද තියෙන chance එක, ජෙනුයින් ඇප්ලිකේෂන් එකක්ද තියෙන්නේ, ඔයාගේ ජෙනුයින් ප්‍රොෆයිල් එකක්ද තියෙන්නේ, ඔයාට කොහොමද තියෙන පොසිබිලිටි එක මේක සක්සීඩ් කරගන්න කියලා. ඒකෙන් පස්සේ එයා ඔයාව ස්ටෙප් බයි ස්ටෙප් එක්කන් යයි කොහොමද මේ ස්ටුඩන්ට් වීසා එකක් ග්‍රාන්ට් වෙන්නේ කියලා. ඉතින් එතනදී ඔයා කැනඩාවට එන්න බලාපොරොත්තු වෙන්න ඉන්නේ. එයාලා යම් කිසි තැනකට ආපුවම මෙයා
හොඳ කැන්ඩිඩේට් කෙනෙක් ස්ටුඩන්ට් වීසා හරහා කැනඩාවට යන්න කියන එක එයාලා දැනගත්තට පස්සේ මමත් එතනට ඉන්වෝල්ව් වෙලා ඔයාලගේ අර මං කියපු අවුරුදු 5 කරියර් ගයිඩන්ස් එක ලබා දෙන්න ඔයාලට මම සපෝට් කරනවා මට තියෙන දැනට තියෙන නොලෙජ් එකක් එක්ක කොහොමද ඔයාලගේ 5 year පීරියඩ් එක ඔයාලා ප්ලෑන් කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මං හිතනවා ඒක ඔයාලට ලොකු උදව්වක් වෙයි. ඉතින් අනිවාර්යෙන් අර Google ෆෝම් එකට ගිහිල්ලා ඔයාලගේ නම ගම විස්තර ලියලා ඔක්කොම ෆිල් කරන්න. ඒක ෆිල් කරාට පස්සේ තමයි එතන ෆිල් කරලා තිබ්බොත් තමයි මට ඔයාලට සපෝට් කරන්න පුළුවන් වෙන්නේ මේ ජර්නි එකේ ඉස්සරහට යද්දී. හරි මේන්ලි ඔය ටික තමයි මට අද කියන්න ඕනුනේ. ඉතින් ඔන්න මං ඔයාලා හැමදාම මගෙන් ප්‍රශ්න අහලා හැමදාම කතා කරලා ඉල්ලපු දෙයක් මං අද ඔයාලට ලබා දුන්නා. ඒ තමයි මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒජන්ට් කෙනෙක් මං ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරා. ඒ තමයි Prosper Global Education කියන ඒජන්ට්. එයාලා through ඔයාලට කොහොමද කරගන්නේ කියන එකත් ඔයාලගේ process ඔයාලගේ ස්ටුඩන්ට් වීසා එක process කරගන්නේ කියන එක ගැනත් මම විස්තරයක් කරා. මේ Google link එකක් පහළ දාලා තිනවා. ඒක අනිවාර්යෙන් ෆිල් කරන්න. ඒක ෆිල් කරපුවාම එයාලා ඔයාලට කතා කරයි. ඔයාලගේ ප්‍රොෆයිල් එක ගැන අන්ඩර්ස්ටෑන්ඩ් එකක් ගයි. ඔයාලා කැනඩාවට යාමට සුදුසුයි කියලා එයාලා හිතනවා නම් genuine applicant කෙනෙක් කියලා හිතනවා නම් එයාලා අනිවාර්යෙන් මාවත් ඉන්වෝල්ව් කරගනි. ඔයාගේ ඉස්සරහ කරියර් ගයිඩන්ස් එක කොහොමද ප්ලෑන් කරගන්නේ කියන එක ගැන කතා කරන්න. එතකොට මගේ තියෙන නොලෙජ් එකත් එක්ක මට ඔයාලට සපෝට් එකක් දෙන්න පුළුවන් වෙයි. මං හිතනවා දැන් මං ඔයාලත් එක්ක අවුරුදු එකමාරක් විතර මේ SL Vibe in Canada YouTube channel එක ඔයාලත් එක්ක කරගෙන ආවා. ඉතින් මං හිතනවා මේ වගේ සපෝට් එකක් මට ඔයාලට දෙන්න දැන් කාලේ හරි කියලා. ඉතින් ඔය ටික තමයි මේන්ලි මං කතා කරේ. ඉතින් මේ Prosper Global Education එකෙන් ඔයාලට තියෙන උපරිම ප්‍රයෝජනය ගන්න බය නැතුව. මොකද ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒක මම එක්ස්පීරියන්ස් එකෙන් දැක්ක මගේ යාළුවෝ එක්ස්පීරියන්ස් කරා. ඉතින් ඒක ගැන කිසිම ඩවුට් එකක් තියාගන්න එපා. ඔයාලට පුළුවන් ඒක through ඔයාලගේ ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් කරගන්න. මම ආයෙ කියනවා කැනඩාව විතරක් නෙමෙයි අනිත් රටවල් වලට උනත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා අර Google link එකේ ඔයාලගේ ඩීටේල්ස් ඔක්කොම ෆිල් කරන්න. එතනින් පස්සේ අපිට මේ ගමන යන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මේන්ලි මට අද කියන්න ඕනුනේ. ඉතින් මං හිතනවා ගොඩක් ඉම්පෝටන්ට් දෙයක් තමයි මං අද කතා කරේ කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එහෙනම් ඔයාලට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.